බ්‍රහ්මජාල සූත්‍රය ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මේ විග්‍රහයේ මූලිකම රූපකය තමයි බ්‍රහ්මජාලය. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ ඥාන දැල. මේ දැලට විශ්වයේ තියෙන්න පුළුවන් හැම මතවාදයක්ම අහු වෙනවා කියලා තමයි කියවෙන්නේ. ඇත්තටම එහෙම දෙයක් වෙන්න පුළුවන්ද? අපි බලමු. හොඳයි, මේ විශ්වීය දැල ගැන තේරුම් ගන්න කිමි දෙන්න කලින් සූත්‍රය අපිට කියනවා මුලින්ම අපේ මනස සූදානම් කරගන්න ඕන කියලා. මොකද සත්‍ත්‍රි දකින්න නම් ඒකට ගැළපෙන මානසිකත්වයක් තියෙන්නම ඕන. සූත්‍රයේ පටන් ගන්නේ හරි අපූර්ව කතාවකින්. සුප්පේ කියලා පිරිවැජියෙක් බුදුරජාණන් වහන්සේට නොයෙක් විදිහට නිඳා කරමින් ගමන් කරනවා. ඒත් පුදුමේ කියන්නේ එයාගේම ගෝලයා බ්‍රහ්මදත්ත ඒ වෙලාවෙම බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරනවා. බලන්න, එකම සිදුවීමකට සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රතිචාර දෙකක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දෙන උපදේශය හරිම සරලයි, ඒ වගේම හරිම ප්‍රායෝගිකයි. බලන්න, කවුරු හරි බනිනකොට තරහ ගියොත් මොකද වෙන්නේ? අපේ මනස එකපාරටම ආරක්ෂාකාරී වෙනවා. අපි ඇත්ත මොකක්ද කියලා හොයන්නේ නැහැ. අපි කරන්නේ තර්ක කරන එක. ඒ වටේම තමයි අනිත් පැත්ත. කවුරු හරි ප්‍රශංසා කරද්දී අපි උඩඟු වුණොත් අපි හිතනවා මම තමයි හරි. මම හැමදේම දන්නවා කියලා. එතකොට අලුතෙන් දෙයක් ඉගෙන ගන්න තියෙන ඉඩ සම්පූර්ණයෙන්ම වැහිලා යනවා. එතකොට පේනව නේද? මේ හැඟීම් දෙකම, තරහවයි උඩඟුකමයි ඇත්ත දකින්න තියෙන ලොකු බාධක. ඉතින් වැදගත්ම කාරණේ තමයි යථාර්ථය හරියටම දකින්න නම් මධ්‍යස්ථ සමබර මනසක් තියෙන්නම ඕන කියන එක. හරි, දැන් ඔන්න අපි ඒ සමබර මනසින් යුතුව බ්‍රහ්මජාලයේ, ඒ කියන්නේ අර දැල දිහාට කිමි දෙමු. මේක හරියට මිනිස්සු හිතන හැම විදිහක්ම පෙන්눔 කරන සවිස්තරාත්මක සිතියමක් දිහා බලනවා වගේ දෙයක්. ඔව්, සූත්‍රයේ වර්ගීකරණය කරන මූලික දෘෂ්ටි එහෙම නැත්නම් මතවාද ගණන තමයි මේ 62ක්. මේ අංකයෙන්ම තේරෙනව නේද මේ පැරණි විග්‍රහය කොයිතරම් පුළුල්ද කියලා. මේ දෘෂ්ටි 62 ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. අතීතය ගැන මතවාද 18කුයි, අනාගතය ගැන මතවාද 44කුයි. ඇත්තටම මේවයින් ආමන්ත්‍රණය කරන්නේ මිනිස්සු හැමදාම අහන මූලිකම ප්‍රශ්නේ දෙක. අපි ආවේ කොහෙන්ද? අපි මැරුණට පස්සේ මොකද වෙන්නේ? මේ සංකල්පය තව ටිකක් පැහැදිලි කරගන්න අපි එක නිශ්චිත උදාහරණයක් අරගෙන බලමු. ශාශ්වතවාදය. සරලවම කිව්වොත් ආත්මය සහ ලෝකය සදාකාලිකයි, කවදාවත් නැති වෙන්නේ නැහැ කියන විශ්වාසය. ඔව්, ශාශ්වතවාදයේ හරය තමයි මේක. මගේ ආත්මයයි මේ ලෝකයයි සදාකාලිකයි. ඒවා කවදාවත් නැති වෙන්නේ නැහැ. දැන් තමයි මේ සූත්‍රයේ තියෙන පුදුම සහගතම දේ එළියට එන්නේ. මේ ඉගැන්වීමෙන් කියන්නේ මිනිස්සු මොනවද විශ්වාස කරන්නේ කියලා විතරක් නෙවෙයි, එයාලා ඒ දේවල් විශ්වාස කරන්නේ ඇයි කියලාත් පැහැදිලි කරනවා. අර ශාස්ත්‍රවාදයේම ගමු. සූත්‍රයට අනුව යම් යෝගියෙක් ඉන්නවා. එයා භාවනාවෙන් Tamanගේ අතීත භව 100 ගණනක්, දහස් ගණනක් දකිනවා. අන්න ඒ අත්දැකීම මත පදනම්ව එයා වැරදි නිගමනයකට එනවා, මම හැමදාම මේ විදියට හිටියා කියලා. බලන්න, මේක නිකම් විශ්වාසයක් නෙවෙයි, ඒක ගොඩනගෙන්න හේතු වුණු මනෝවිද්‍යාත්මක පදනමකුත් තියෙනවා. මේක තමයි සූත්‍රයේ තියෙන ගැඹුරුම විග්‍රහය. ඉතින් මේ තරම් විවිධාකාර මතවාද දැක්කට පස්සේ අපිට ප්‍රශ්නයක් එනවා. මේ හැම දෙයකටම යටින් දිවෙන, හැමදේම එකට සම්බන්ධ කරන එකම පුදු රටාවක් තියෙන්න පුළුවන්ද? මේ දෘෂ්ටි 62ම මේ හැම එකක්ම ඇති වෙන්න හේතු වෙන එකම එක මනෝවිද්‍යාත්මක ක්‍රියාවලිය මොකක් වෙන්න පුරුවන්ද? මේක තමයි මේ සම්පූර්ණ විග්‍රහයම කූට ප්‍රාප්තිය. හොඳයි, මෙන්න තියෙනවා ඒ මූලිකම ක්‍රියාවලිය. බලන්න මේක කොච්චර සරලද කියලා. පියවර 1 පස්සය. ඒ කියන්නේ ඉන්ද්‍රිය ස්පර්ශය. අපි ඇහෙන් දෙයක් දකිනවා, කනෙන් දෙයක් අහනවා, හිතින් දෙයක් හිතනවා. ඕක තමයි ආරම්භය. ඊළඟට පියවර 2 වේදනාව. ඒ ස්පර්ශයත් එක්කම අපේ ඇඟේ, හිතේ සැප, දුක් එහෙමත් නැත්නම් මධ්‍යස්ථ හැඟීමක් ඇති වෙනවා. හරි, දැන් තමයි වැදගත්ම හරිය. පියවර 3 තණ්හාව. අපිට දැනනේ සැප හැඟීම දිගටම තියාගන්න ඕන වෙනවා, දුක් හැඟීමෙන් ගැලවෙන්න ඕන වෙනවා. අන්නේ ආසාව තමයි තණ්හාව. දැන් බලන්න අවසාන පියවර 4 වෙනි එක උපාදානය. අර තණ්හාව නිසාම අපි විශ්වාසයක්, මතයක් හදාගන්නවා. මේක තමයි හොඳ, මේක තමයි නරක, ඇත්ත වෙන්න ඕනේ මේක. හිතාගන්න පුළුවන්ද මේ හරිම සරල, හැමෝටම පොදු දාම ප්‍රතික්‍රියාවෙන් තමයි ලෝකේ තියෙන අතිශය සංකීර්ණ දර්ශනවාද, ආගම් හැම විශ්වාසයක්ම ගොඩනගන්නේ. ඉතින් මේ මූලික ක්‍රියාවලිය තේරුම් ගැනීමෙන් නැති වෙන ප්‍රයෝජනේ මොකද්ද? සූත්‍රයට අනුව
මේ අවබෝධය තමයි සැබෑම නිදහසකට මඟ පාදන්නේ. අපි බලමු ඒ කොහොමද කියලා. මේ නිදහස ගැන තේරුම් ගන්න අපි ආයමත් සැරයක් අර දැලේ රූපකයකට යමු. සූත්‍රයේ කියවෙනවා දක්ෂ කෙවුලෙක් සියුම් දැලක් විලකට දැම්මම ඒකේ ඉන්න කුඩා හෝ ලොකු හැම මාළුවෙක්ම ඒ දැලට අහු වෙනවා වගේ කියලා. මේ උපමාවෙන් අපිට පැහැදිලි වෙනවා වෙනස් මානසිකත්ව දෙකක් ගැන. එක පැත්තකින් දැලේ ඉන්න මාළුවා ඒ මාළුවා කොච්චර තර්ක කළත් කොච්චර උඩ පැන්නත් කොච්චර දැඟලුවත් ඉන්නේ දැල ඇතුළෙමයි. අන්න ඒ වගේ තමයි එක මතවාදයකට කොටුණු කෙනාත්. හැබැයි අනෙක් පැත්තෙන් ඉන්නව නිදහස් මනස. ඒ මනස දැලට අහු වෙන්නේ නැහැ. ඇයි මොකද ඒ මනස දන්නවා දැල වියලා තියන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අර කලින් කිව්ව ස්පර්ශය, වේදනාව, තණ්හාව කියන ක්‍රියාවලිය හරියටම තේරුම් අරගෙන ඉවරයි. ඉතින් එක මතවාදයක් තදින් අල්ලගන්නේ මේ අවශ්‍යතාවයක් එයාට නැහැ. ඉතින් සූත්‍රයේ අවසාන පණිවිඩය තමයි මේක. සැබෑ නිදහස කියන්නේ දැල ඇතුලේ තියෙන හරිම මතය හොයාගන්න එක නෙවෙයි. ඒක හරියන්න බෑ. සැබෑ නිදහස කියන්නේ ඒ දැල නිර්මාණය වුණු විදිය. ඒ කියන්නේ අපේ මනසේ ක්‍රියාත්මක වෙන මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියම අවබෝධ කරගැනීමයි. අවසාන වශයෙන් අපි හැමෝම හිතන්න ඕන ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. අපි හිතමු ලෝකේ තියෙන හැම විශ්වාසයක්ම හැම මතයක්ම ගොඩනගිලා තියෙන්නේ අර කිව්වා වගේ හැඟීම් සහ තණ්හාව කියන නූල් වලින් කියලා. එහෙමනම් අපි අපේ ජීවිතයේ ගැඹුරින්ම තදින්ම අල්ලගෙන ඉන්න අපේම මතවාද දිහා අපේම විශ්වාස දිහා ටිකක් වෙනස් විදිහකට වෙනස් හැකින් බලන්න පුළුවන් වෙයි නේද?